මුදුනගේ සුභාෂ් නිලන්ත ප්‍රනාන්දු 25 34 ග්ලාසියු පාර ඉහළ ඉදිබැද්ද මොරටුව. මාත්‍ය මොරටුවේ නේද දුවේ? බලපන් පුතේ ඕකේ සල්ලි තියනවද කියලා. ආනේ දුවේ මොකෝද? සල්ලි මිටියා. මෙතන 20 30ක් කියලා තියෙනවා. ෂෝක් නේ. දෙයියෝ අපේ මූණ බැලුවා පුතේ. ඕනේ නෑ දුවේ. අනුන්ගේ සල්ලි අනුන්ගේමයි. මේ සොච්චම් මුදල අපි මොකද නිකන් හොරු වෙන්නේ? සොච්චම් මුදල? කෝටියක් එක්ක බලද්දි මේක සොච්චම් මුදලක් තමයි පුදුවේ. උඹ හරි පුතේ. මම මේ 4 පොයට සිල් ගන්න ගෑණි. දැන් එන්නේ උතුම් පෝයක්. වෙසක් පෝයක්. කවුද? මොකද? උදේ පාන්දරාම හිඟමන් ඉල්ලගෙන. අනේ නෑ අපි මේ මහත්තයාට හම්බෙන්න ආවේ. මහත්තයා වැඩක ඉන්නේ. විමල් ඕන මහත්තයා කතා කරමු. මහත්තයා විමල් ඇයි මහත්තයා? මේ කවුද ගාව ගේට් උඩ ගහන්නේ? කවුද මන් දන්නේ නැහැ. තාත්තු දෙව් කියලා මහත්තයා මොකෝ එනවා. මොමිටාම බලන්න. මහත්තයා පොඩ්ඩක් අපිට බැලුවොත් මේ අන්න මහත්තයා එන්න. මේ අර ඊයේ වික්ටි කරමු දෙන්න නේද? මගේ මේ නැති වුණු පර්ස් එකනේ. මහත්තයා ඔක බලන්න ඔක්කොම දේවල් හද්ද කියලා. සල්ලි නම් ටිකක් තිබුණා. ඊට වඩා මට වැදගත් වෙන්නේ මේකේ තියෙන ඩීවීල් ටික. අම්බෝ ලොකු දවක් කරේ මට. ඒක නෙමෙයි. කොහොමද අපේ ගේ හොයගත්තේ? ඔක කියන ඇඩ්‍රස් එකට හොයාගෙන ආවා මහත්තයා. මේකේ 45ක් විතර තිබුණා. ඒත් මට පුදුමයි මෙච්චර සල්ලියක් අතර හම්බ වෙලත් මට මේ ගෙනත් දීපු එක. මුන්ගේ සල්ලි අපි දෙන්නේ නෑ මහත්තයා. ඒක නෙමෙයි. ඔයාගේ නම මොකක්ද? මගේ නම ලක්ෂ්මන් මහත්තයා. ලක්ෂ්මන්. ඔයා වගේ මේ ලෝකේ අනිත් පැත්ත මෙහෙම හිතනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සනයිද නේද? ඒක නෙමෙයි. මේ ඉස්කෝලේ නෝ යනවා මහත්තයා. හිමාට දවස් වලට මාත් එක්ක පොල්ට වෙලා ටිකට් තිබුණා. මම සාමාන්‍යයෙන් ටිකට් ගන්න එක නෙමෙයි. ඒකට මේ ළමයා දැක්කම මම ටිකට් එක ගන්න ඉරුවා. ඒක නෙමෙයි. ලක්ෂ්මන්ලා ගෙවල් කොහෙද? මොරටුවේ මහත්තයා ඉන්නේ. එහෙමද? අපි එනම් ගිහින් එන්න මහත්තයා. පොඩ්ඩකින් මම ඔයගොල්ලෝ ගිහලා බස්සලා එන්න. නෑ මහත්තයා අපි යන්නම් අපි දෙන්න. ඉස්සුද ලක්ෂ්මන්? මෙච්චර උදව්ව මට කරලා. ඉන්න මම ගිහලා අන්මත් ආගෙන එන්න. කවුදනේ එන්නේ? මේ අර මගේ පර්ස් එක නැති වුණා. ඒකෙන් තුනයි දෙන්නේ. මේ මම ලෑස්තිලා ගියා ඒගොල්ලෝ පොඩ්ඩක් තමයි හදන්නේ. ඔයා කොහෙද යන්නේ? අදීදි ගන්න. මම ඒගොල්ලෝ පොඩ්ඩක් අස්සන්නේ. අනේ මේ ටිකක් හරි දෙන්න යවන්න. ඉම්මයි ගෑනුනේ ඉතින් තමයි පර්ස් එක අරගෙන. අනික ඇවිත් නම් දැන් පර්ස් එක තියෙනවා.
කවුද මේ දිතින්නේ? උඹලගේ මහත්තයාට පිස්සු බං. කුණු ගොඩක් දාගන්න හදන. කවුද දන්නේ කුණු ගොඩ? දැන්ටමත් කුණු ගොඩනේ දාගෙන ඉන්නේ. පවනි පවනි අපි යන් පුතේ අපි යන් මොකටද මේ ඉන්නෝන්නේ පොඩි සාත්තේ චක්කෝ විතර නේද? දැන් මොකද වෙන්නේ? මොකද බං? මාර වැඩේනේ මහත්තයා උනේ. නෝන ගැති බීම විතර දෙපන්න. ඕ. විතර වරාවද? ආපු දෙන්නේ. කොහෙන්ද ඉදින් නැත්නම්? පොඩිටම බලන්න. මුත් දෙකින් බලන්න පොඩ්ඩ. හරි හරි මහත්තයා. හරි. මේම කර්මනේ කාලකන්ණි ගෙවල්. අනේ මගේ දුව. මගේ ඉන්නේ නම් ඉක්මනට. අනේ අම්මේ. මගේ දුව හොඳට බලා ගන්න. උඹට ඉතින් රට යන්න ඕන වුණානේ. මම දන්නවා ඔයා අකමැති කිව්වේ මම රට යනවා. ඒත් මොනව කරන්නේ? අපේ දුවගේ අනාගතය වෙනුවෙන් මට මේ තීරණය ගන්න ඕනේ. දුවට හොඳට උගන්වන්න ඕන. ඒකට සල්ලි ඕනේ. මං කිව්වනේ මං කොහමද සල්ලි හොයාගන්නම් කියලා ටිකට් එකක් විකුණලා ගන්න රුපියලකින් කොහොමද එච්චර හරියක් කරන්නේ? ඔයාලට තිබුණානේ මේ රස්සාවක් හොයාගන්න ඔයාද මේ කකුල් දෙක හොඳට තිබ්බනම් මට මේ කොහෙවත් යන්න ඕන වෙන්නේ නෑනේ. අන්න ටීවිල් එක ඇවිල්ලා.
ඉතින් මාව මගරිනවා. සමාවෙන්න මාත්‍ය ඒ කායම කටුරුකි බැරි වුණා. හරි. ඒකට මම හේතුවක් ගන්නෑ. මේකෙන්